බොයිස් ඇන් ගර්ල්ස් අද මේ විඩියෝගෙන් බලමු හෙට ගේම් එකේ අලුත්ම ටොප් අප් ඉවෙන්ට් එක මොකක්ද සහ ඉස්සරහද ගේම් එකට රිටර්න් වෙන්න තියෙන ඉවෙන්ට් මොනවද කියලා. ඔන්න ඉතින් මේක තමයි හෙට අපිට අලුතෙන් වෙන්න තියෙන ටොප් අප් ඉවෙන්ට් එක. ඉතින් මේකේ තියෙන ඉමෝට් එකයි ෆීමේල් බන්ඩල් එකයි. ඉතින් මේ තියෙන ඉමෝට් එක තමයි මේ ඉමෝට් එක නම් ඇත්තටම මට නම් ලොකු ලස්සනක් පේන්නේ නැහැ. ඉතින් ජෙම් 100 ටොප් අප් කරලා අපිට ඉමෝට් එක ගන්න පුළුවන්. ඊට පස්සේ දිගට ටොප් අප් කරනකොට මේ ෆීමේල් බන්ඩල් එක හම්බ වෙනවා. ඉතින් මේ තියෙන එකේ හැට් එක ජෙම් 300 ටොප් අප් කරලා ඔයගලන්ට හැට් එක ගන්න පුළුවන්. ඊට පස්සේ මේ තියෙන එකේ ෂූස් එක ඉතින් මේකට ජෙම් 500යි යන්නේ. ඊට පස්සේ ඔයගලන්ට ජෙම් 700 ටොප් අප් කරලා මෙන්න මේ ටොප් එක ගන්න පුළුවන්. ඊට පස්සේ අන්තිමට තියෙන්නේ මේ කලිසම ඉතින් ඒකට ජෙම් 1000ක් යනවා. ඉතින් එහෙනම් අපිට ඉස්සරහට එවෝගන් වොලට් එකට පොඩි වෙනසක් වෙන්න තියෙනවා. අපි බලමු මේ වෙනස මොකක්ද කියලා. ඉස්සරහදී එවෝගන් වොලට් එකට අපිට මෙන්න මේ පේන විදිහට ටෝකන් එකක් ඇඩ් වෙනවා. ඉතින් ඉස්සර නම් අපි ස්පින් කරලා එවෝගන් එකක් ආවොත් විතරයි එවෝගන් එකක් ගන්න chance එකක් අපිට ආවේ මේ වොලට් එකේදී. ඒ වුණාට ඉස්සරහට අපිට පුළුවන් මෙන්න මේ ටෝකන් එකතු කරලා මේ පේන විදිහට අපිට එවෝගන් එක්ස්චේන්ජ් කරගන්න. ඉතින් ඒක ඇත්තටම ලොකු වාසියක් වෙයි ඉස්සරහදී අපිට. මොකද එවෝගන් එකක් ගන්න ලොකු chance එකක් හම්බ වෙනවා එතකොට. ඉතින් ඒ වගේම තමයි මෙන්න මේ වවුචර් එක. ඉතින් මේ වවුචර් මම හිතනවා ඔයගලන්ටත් හම්බෙන්න කියලා මේල් බොක්ස් එකට. ඉතින් මම හිතන විදිහට නම් මේ වවුචර් ඉස්සරහට ගේම් එකට ඇඩ් වෙයි. එතකොට එවෝගන් වලට කරගන්නත් මේ වවුචර් දිගටම අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔන්න නම් ඉස්සරහදී අලුත් ඉවෙන්ට් එකකින් අපිට ෆ්‍රී අයිටම් ටිකක් ගන්න පුළුවන්. අපි බලමු මේ මොනවද කියලා. ඉතින් ඔන්න නම් ඉස්සරහදී සමර් රොයල් කියන මෙන්න මේ ලකි රොයල් ඉවෙන්ට් එක අපිට ඉස්සරහදී හම්බ වෙනවා. ඉතින් මේකේ සුපිරි අයිටම් ටිකක් තියෙනවා. ඉතින් මේක කරගන්න තියෙන ජෙම්ස් වලින් නෙවෙයි ගෝල්ඩ් වලින්. ඉතින් අපි බලමු මේකේ තියෙන අයිටම්ස් මොනවද කියලා. මුලින්ම තියෙන වෝල් ස්කින් එක ඉතින් මේක තමයි ග්‍රෑන්ඩ් ප්‍රයිස් එක විදිහට තියෙන. ඉතින් ඒක නම් ඇත්තටම ගොඩක් ලස්සනයි. අර නිකන් මෝර් එකේ ඉන්නවා. ඉතින් ඒ වගේම තමයි මෙන්න මේ ෆීමේල් බන්ඩල් එක බීට් තීම් එකට තමයි ඉතින් ඩිසයින් වෙලා තියෙන්නේ. ඒ ෆීමේල් බන්ඩල් එක ඉතින් ලස්සනයි. ගෝල්ඩ් වලින් දෙන නිසා මේ ප්‍රයිස් සෙට් එකම ඔයගොල්ලෝ හැමෝටම ගන්න පුළුවන් වෙයි. ඉතින් මේ තියෙන්නේ එකේ টොප් එක, මේ තියෙන කලිසම්, මේ තියෙන සපත්තු එක, මේ තියෙන හෙයා එක. ඉතින් ඊට පස්සේ මෙන්න මේ බයික් ස්කින් එක. ඒක නිකන් ස්කූටර් එකක් වගේ. ඉතින් ඒ බයික් ස්කින් එක ඇත්තටම ලස්සනයි. ඉතින් මේ බයික් ස්කින් එක එතන ගෝල්ඩ් වලින් ගන්නවා වගේ තිබ්බට තවත් ඉවෙන්ට් එකක් අපිට ඇවිල්ලා තියෙනවා ෆේඩඩ් වීල් එක. ඉතින් මෙන්න මේ නිල් පාට බයික් එක සහ තවත් රතු පාට බයික් එකක් ඉතින් ෆේඩඩ් වීල් ඉවෙන්ට් එකට එනවා කියලා. ඉතින් හරියටම කන්ෆර්ම් කරලා කියන්න අමාරුයි මේක ෆේඩඩ් වීල් එකට එයිද එහෙම නැත්නම් ජෙම්ස් කරගන්නේ නැතුව ගෝල්ඩ් වලින් කරගෙන ඉවෙන්ට් එකට එයිද කියලා. ඉතින් ඒ වුණාට මේකේ තිබ්බ ෆීමේල් බන්ඩල් එකයි වෝල් ස්කින් එකයි නම් ගොඩාක් දුරට ගෝල්ඩ් වලින් කරගලා ගන්නේ. මොකද ඉතින් ඒක වෙන ඉවෙන්ට් එකකට කිසිම එකකට පෙන්නලා නැහැ. ඉතින් අපි බලමු ඉස්සරහදී. ඉතින් එන්නේ වෝල් එක විතර නෙවෙයි මෙන්න මේ අලුත් හෙඩ් එකත් අපිට මේ සම ඉවෙන්ට් එකත් එක්ක බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ ලෙවල්ස් 3ක් තියෙනවා. ලෙවල් 0 වලින් තමයි පටන් ගන්න. ඉතින් මේ හෙඩ් එක පෙන්වන ලෙවල් 0 වල මේ විදිහට. ඉතින් ඊට පස්සේ ලෙවල් 1 වල දැම්මම පස්සේ මේ විදිහට තමයි ඉතින් ඒක කැප් එකක් වගේ පිටිපස්සට දාපු. ඉතින් මෝර් එකක් වගේ පේනවා. ඉතින් අපිට බලමු. ඉතින් ඊට පස්සේ ලෙවල් 2 වලදී මෙන්න මේ විදිහට තමයි ඉතින් පේන්නේ. ඊට පස්සේ ලෙවල් 3 වලදී අපි පෙන්වන්න එක මේ විදිහට. ඉතින් මේ මෝර් එක තමයි ඉන්නේ. ඉතින් මට නම් ඇත්තටම ලෙවල් 0 එක තමයි ලස්සන. ඒක ලෙවල් එකටත් වැඩිය. ඉතින් ඕගලන්ට මතක ඇති පහුගිය කාලේ පරණ ඉන්කියුබේටර් ගන් සෙට් එකක්ම රිටර්න් කරා. ඉතින් ඉස්සරහදීත් අපි ආසම කරන පරණ ගන් ස්කින් එක රිටර්න් වෙනවා. ඉතින් මේක ගොඩක්ම වටින්නේ ෂොට්ගන් ෆෑන්ස්ලාට තමයි. මොකද ඊළඟට රැම්පේජ් 6 ෂොටිය. ඉතින් හැමෝම දන්නේ ඉන්කියුබේටර් 6 ෂොටිය කිව්වම ඉතින් ඔන්න එහෙනම් මේක ආයෙමත් රිටර්න් වෙනවා ඉස්සරහදී. ඉතින් මේකත් ගොඩක් දුරට MP40 රිටර්න් වුණ විදිහට මේ ඉතින් ග්‍රෑන්ඩ් ප්‍රයිස් දෙකක් ඉස්සරහට දීලා ස්පින් 200න් වගේ එක හම්බෙන්නයි අනිත් ගන් ස්කින් ටිකට එක්ස්චේන්ජ් කරලා ගන්නයි වගේ. ඉතින් මේක එයි ඔන්න ඉතින් 6 ෂොටි ෆෑන්ස්ලාට නියම chance එකක් තමයි. ඉතින් 6 ෂොටි ගහන්න කැමති නම් ගන් ස්කින් ගන්න පුළුවන්. ඉතින් ග්‍රෑන්ඩ් ප්‍රයිස් එකේ තියෙන්නේ double rate of fire and reload speed එකක්. ඉතින් මේ ගන් ස්කින් එකේ සුපිරිටම වදිනවා. reload speed එකමත් හොඳටම තියෙනවා. ඉතින් ඔන්න 6 ෂොටි ෆෑන්ස්ලාට ඉතින් කැමති කට්ටියට ගන්න පුළුවන්. ඉස්සරහදී අනිවාර්යයෙන්ම මේ ඉවෙන්ට් එක අපිට බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් අපි දැන් බලමු ඊළඟට අපිට එන්න තියෙන සුපිරිමත් ෆුට්බෝල් ටීම් එකේ අයිටම් සෙට් එකක්. ඉතින් මම කලින් මේකේ භාගයක් විතර පෙන්නලා තියෙනවා. ඉතින් මේ සෙට් එකයි අලුත් සෙට් එකයි අපි ඔක්කොම බලමු මොනවද කියලා. ඉතින් මෙන්න මේ ෆුට්බෝල් කිට් එක මම මේ කලින් පෙන්නලා තියෙනවා. ඉතින් නම් කට ගහලා තියෙන ෆුට්බෝල් කිට් එක මේක ගොඩාක් දුරට මේ 8 anniversary ඉවෙන්ට් එකත් එක්ක එයි කියලා මම කිව්වා. ඉතින් අපිට අනිවාර්යෙන් මේක ඉස්සරහදී බලා ගන්න පුළුවන් වෙයි ෆේඩඩ් වීල් එකකට වගේ. ඉතින් මේ ෆුට්බෝල් කිට් එක ඉතින් ඇත්තටම ලස්සනටම ඩිසයින් වෙලා තියෙනවා. ඉතින් මේකේ ෆීමේල් කිට් එකකුත් තියෙනවා. ඉතින් මේක ඉතින් ෆීමේල් කිට් ලවර්ස්ලාට එහෙම නැත්නම් ඉතින් කෙල්ලන්ට මේ කිට් එක ඉතින් ඔන්න එහෙනම් කැමති නම් ගන්න පුළුවන්.
ඉතින් මේක විතරක් නෙමෙයි තව සුපිරිම අයිටම් සෙට් එකක්ම දිනවා. ඉතින් සුපිරිම බණ්ඩල් 4ක් අලුතෙන් එනවා. ඉතින් අපි මේ බණ්ඩල් 4ත් බලමු. ඉතින් මේ දින බණ්ඩල් 4 තමයි අපිට අලුතෙන් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ බණ්ඩල් 4ත් ඉතින් ලස්සන ඩිසයින් වෙලා තියෙනවා. දැන් මේ ෆොටෝ එක විතරයි තියෙන්නේ. ඉතින් අපි ඉස්සරහදී බලමු. ඒ විතරක් නෙවෙයි ඉතින් මෙන්න මේ ඉමෝට් එක මේ ඉමෝට් එකත් අපිට ඉස්සරහට බලා ගන්න පුළුවන්. ඉතින් ෆුට්බෝලේ පිහිදලා දෙපාරක් බම්ප් කරලා නිකන් බාස්කට් බෝල් ගහනවා වගේ ත්‍රෝ කරන එකක් තමයි ඉතින් තියෙන්නේ. මේකත් මෙතන නම් තියෙන්නේ දවස් 3කට හම්බෙච්ච එකක්. ඉතින් අපි බලමු ඉස්සරහදී මේ ෆුට්බෝල් ඉමෝට් එක අපිට කොහොමයිද කියලා. ඉතින් ඉස්සරහදී අපිට ගෝල්ඩ් වලින් කරකලා ගන්න සුපිරි ඉවෙන්ට් එකක් එනවා. මේකේ සුපිරි වෝල් ස්කින් එකක් ඉතින් එහෙමත් තියෙනවා. මම මේ ඉවෙන්ට් එක කලින් වීඩියෝ එකත් ඔයගලන්ට පෙන්නලා තියෙනවා මතක ඇති. ඉතින් ඒ විතරක් නෙවෙයි අලුතෙන් මෙන්න තියෙන ෆිස්ටි ස්කින් එක තමයි ඉතින් මේක. මම කලින් වීඩියෝ එක පෙන්නලා තියෙනවා ටයිගර් බණ්ඩල් එකක් අලුතෙන් මෙන්න. ඉතින් මේ ටයිගර් බණ්ඩල් එකත් එක්ක තමයි මෙන්න මේ ෆිස්ටි ස්කින් එක එන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම අපිට මේක ඉස්සරහදී ෆේඩඩ් වීල් එකකට හෝ වෙනත් ඉවෙන්ට් එකකදී බලා ගන්න පුළුවන්. ඉතින් මේකත් ඇත්තටම ලස්සන ඩිසයින් එකලා තියෙන ෆිස්ටි ස්කින් එකක් තමයි. කැමති කට්ටියට ඔන්න එහෙනම් අරගන්න පුළුවන්. ඉතින් ඒ අලුත් ෆිස්ටි ස්කින් එක විතරක් නෙවෙයි පරණ ෆිස්ටි ස්කින් සෙට් එකකුත් ආයෙමත් රිටර්න් වෙනවා. ඉතින් මේ රැම්පේජ් ෆිස්ටි ස්කින් එක ඔයගලන්ට මතක ඇති මේකේ පාටත් මාරු වෙනවා රතු නිල් විදියට. ඉතින් මේ ෆිස්ටි ස්කින් එකට කැමති කට්ටිය ඔන්න එහෙනම් ගන්න පුළුවන් වෙයි මේක ඉස්සරහදී. මොකද මේක මොකෝ ස්ටෝර් එකට රිටර්න් වෙනවා. ඉතින් ඒ විතරක් නෙවෙයි මෙන්න මේ ෆිස්ටි ස්කින් එක මේකත් ඉස්සරහදී අපිට ගේම් එකේ බලා ගන්න පුළුවන්. ඉතින් ෆිස්ටි ස්කින් නැති කට්ටියට ඔන්න එහෙනම් මේක ඉස්සරහදී අරගෙන බලන්න පුළුවන්. ඉතින් ඔන්න එහෙනම් අදට වීඩියෝ ඉවරයි. මට පොඩි පණිවිඩයක් දෙන්න තියෙනවා. මම ඉතින් හැමදාම 3 ඉඳන් 5 වෙනකන් ලයිව් දානවා. ඒ වුණාට මට හෙටයි අනිද්දා කියන දවස් දෙකේ ලයිව් දාන්න වෙන්නේ නැහැ. ඒ කියන්නේ 8 9 කියන දවස් දෙකේ. ඉතින් ඒ වුණාට මම 10 වෙනි ඉඳන් ආයෙමත් දිගටම ලයිව් දානවා. ඉතින් ලයිව් වලට සෙට් වෙන්න ඒක තමයි මට දෙන්න තියෙන පණිවිඩය. ඉතින් ඒ වගේම තමයි වීඩියෝ එකට ලයික් එකක් දාලා වීඩියෝ එක ගැන මොකද හිතන්නේ කියලා කමෙන්ට් එකකුත් දාලා channel එක subscribe කරලා පොඩි support එකකුත් දෙන්න.